ගැටේවා දන්නේ නැත්නම් ඔයාගේ වැඩ වලින් 90%ක්ම ඔයා කරන්නේ හරිම අමාරුවෙන්. ලෝහිච් නැත්නම් කොස්පට්ටා ගැටේ, කොස්පොත්තා ගැටේ, පලංචි ගැටේ කියලා හඳුන්වන්නේ මේ ගැටේම තමයි. සාමාන්‍යයෙන් අපි රැහැනක් ස්ථාවර දෙයකට ගැට ගහලා තියන්න මේක හොඳම නොට් එකක්, හොඳම ගැටයක්. ඒ වගේම තවත් භාවිත බොහොමයි. අපි බලමු කොහොමද මේ ගැටේ අපි යොදන්නේ කියලා. මුලින්ම ඔයා මේ යොදන ස්ථාවර දෙයට වටේ මෙන්න මෙහෙම අරගන්න ඕනේ. අරගෙන මේ තියෙන මේක දැන් කොට පැත්තක් සහ දිග පැත්තක්. මේ කොට පැත්ත දිග පැත්ත යටින් තියාගත්තාම මේ ගැටේ අපිට දාගන්න ලේසි. මෙන්න මේ වගේ තියාගෙන මෙතනින් පොඩි ක්‍රොස් එකක් හතරයක් හදාගෙන මෙන්න මෙහෙම ක්‍රොස් එකෙන් අල්ල ගන්න. ඊළඟට මේ තියෙන කොට පැත්ත අනිත් කොට පැත්ත මේ විදිහට වටේට අරන් ගිහිල්ලා මේ වටේට අරන් යනකොටත් අරන් යන්නේ මේ පැත්තේ තියෙන පොටට උඩින් තමයි මේක අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඒ ගෙනිච්ච රවුම ඇතුළෙන්ම මෙන්න මෙහෙම අපි දානවා. ඊළඟට තද කරගන්න තියෙන්නේ මෙන්න මේක තමයි පලංචි ගැටේ නැත්නම් කොස්පොත්තා ගැටේ ලෝහිච් කියලා කියන්නේ. මේ ගැටේ හරි ශක්තිමත් ගැටයක්. හරි තදට යොදන්න පුළුවන් ගැටයක්. බලන්න මේකට මේ කොච්චර බරක් යදුවත් මේක ලෙහිලා එන්නේ නැහැ. ඉතින් මේ ගැටේ භාවිත බොහොමයි. ඔබට සරලව භාවිත කරන සරල භාවිත බොහොමයකුත් තියෙනවා. ඔබට උදාහරණයක් විදිහට ඔබේ රෙදි වැල ගැට ගන්නවත් මේ ගැටේ පාවිච්චි කරන්න පුළුවන්. වැඩි ලොකු ගැටයක් නෙමෙයි, සරල ගැටයක්. හැබැයි අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී අපිට භාවිතා කරන්න පුළුවන් හරි ප්‍රායෝගික ගැටයක්. ඉතින් ඉදිරියේදී බලමු තව මේ වගේ සරල ගැට වර්ග.